ඉතින් යාළුවනේ ඔයාලා මං අරන් ආව තවත් අලුත් තැනකට. අපි ගිහින් බලමු ඒ තැන මොකක්ද කියලා. මේ තැන කියනවා නම් ඉතින් මේ තැන තියෙන්නේ බ්‍රේසියාවල සොන්චීනෝ තමයි මේකේ ගම. ඒ වුණාට මෙතනට කියන්නේ සොන්චි කියලා. මේ තැන ඇත්තටම මාර නිස්කලංක තැනක්. නාන්න කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩි අයට නාන්න කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද වතුර සෑහෙන අඩුවෙන් තියෙන්නේ. වතුරත් පිරිසිදුයි. ඒකින්ද නාන්න කරන්න කිසිම ප්‍රශ්නයක් නැති තැනක් මේක. ඉතින් ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න. ඒ වගේම මම දාන අලුත්ම වීඩියෝ බලා ගන්න bell icon එක click කරලා තියාගන්න. අපි එතන ලොකේෂන් එකත් බලලා ඉවර වෙලා අපි ඔහොම ආවා තව තැනක් තියෙනවා කියලා ආපු යාළුවෙක් කිව්වා. එතනට ආවා මොකද එතන ගොඩක් කට්ටිය නැවතිලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් ඒතන බලන්න කියලා අපි එතනට ආවා මේ. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් කට්ටිය නැවතිලා ඉන්නවා. ඉතින් මෙතන කිසිම ප්‍රශ්නයක් නැති තැනක්. අපිට බාබකියු දාන්න කරන්න වුණත් කිසිම ප්‍රශ්නයක් නැති තැනක්. ඉතින් මෙතන වාහන නවත්තන්න මේ ෆැසිලිටි එකක් තියෙනවා. පිටිපස්සෙන් වාහන නවත්තලා අපිට එන්න පුළුවන්. ඉතින් මෙතනට ඇතුල් වෙන්න සාමාන්‍ය යුරෝ 10ක් වගේ එයාලා අය කරනවා. ඒ වගේම කියන්න ඕනේ මෙතන ගොඩක් රැ වෙනකන් නැවතිලා ඉන්න බෑ. සාමාන්‍ය 7 විතර වගේ වෙද්දී කට්ටිය ඔක්කොම යන්න කරන්න හදනවා. ඉතින් අපිත් නැවතිලා හිටියා 7 විතර වෙනකම්. ඉතින් අපි බාබකියු එක රෙඩි කරනකම් අනික් කට්ටිය නාලෙන්න කියලා කියා. මෙතනත් ඇත්තටම ලස්සන ලොකේෂන් එකක්. නිදහසේ ඇවිල්ලා කාලා බීලා යන්න කරන්න මෙතන ඉඩකට හොඳටම තියෙනවා.
මේ කනෙක්ට් කරලා ගන්න ෆෝන් එක. යන්නේ. ආයි යාළුවනේ කියනවා. දෙන්න හොඳ බබා දෙන්න. අන්න ඔය කියලා. එයා තමයි. ගන්න පූස ගන්න. පූස. අන්න නෑනුනානේ. මේ කොට ඉන්ටර් හරියනවාද? Tawala. Ang gana mesir. Pa. Pasti gana. Nani. මధుර එනවා දැකලා වෙහස නොවි සිත පිරුණා අද සින්නේ හස දැනුණා සිත පිරුණා අද සින්නේ හස දැනුණා යාට ඩාක් කාඩ් පාස් මාදිනේ නේ යන්නේ පාස් මාදිනේ ඉතින් යාළුවනේ දැන් අපි ඉස්සල්ලා ඔයාලට පෙන්නපු තැනටම ආයෙමත් ආවා. yang DJ sound on කරලා නැද්ද? උන් කරලා තියෙන්නේ. හේ යාළුවනේ අපි පොඩි කැම්පින් එකක් ආවා මේක බලා ගන්න YouTube new YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම අඟුරු දාලා පත්තු කරගන්නවා. ඊට පස්සේ තමයි මස් ටික කලවම් කරගන්නේ. ඕහෝ තාම බහින්ද වෙලා නැහැ තාම එන්න මෙහෙ වැඩ තියෙනවා. මේ අඟුරු එකේ තිබුණු කලිසම් ටික විසි කෙරුවද? අඟුරුරේ තිබුණු කලිසම් ටික. ඒ අර ජොක්කු ටික දෙනවා මේක හරි තියලා වේ.
සපත්තු. පැණි පෙරෙන ඉදියායේ කුමරියේ ලයිලා උරතලේ හිස හොවාපන් ආදරේ කියලා පැණි පෙරෙන ඉදියායේ කුමරියේ ලයිලා Wait, ini non nene. Okay, thank you. අර අස්සය ගිහියක මරුනේ. අස්සය ගඟ මැද්දේ යද්දි මරුනේ. උතර හරියන්නේ නැහැ නේ. මෙතෙන් නේද? මයිවන් උතර ඩේන්ජරස්. අනේ ඔය හොවා වැටුණොත් ගින්දරට යයි. ඔය ඉතින් ඔයාලට පේනවා ඇති දැන් නම් ටිකක් කලවර වැටිගෙන ඉන්නේ. ආයි ගන්නවා කියලා නේද? ඒ මගේ කරුමෙන් නෑ පුළුවන්ද? ඔය බලන්න ඒක වතුරට ඒ මේ අර කූර තියනවා කියලා බලන්න අර යකඩ කූර. කොහේ කුණු තව තියෙනවා. කුණුරේ. කුණුරේ නෑ. අලි කුණුරේ කියනවානේ. ඉතින් ටික දෙනෙක් යන්න කියලා ගියා. ඉතින් අපි ටික දෙනෙක් මායි සීයයි ෂනාලොයි තව යාළුවෝ දෙන්නෙකුයි පොඩි කැම්පින් පාරක් දාන්න කියලා එදා රෑ එතන නතර වුණා. දෙතේ මේ මල්ලි පස්සට කවුද පුණා නිමාඩු පිටේද එකක් කවුද මේක ගහමු මේ පොඩි ගිනිමේ ගිනිමෙලයක් ගහමු. සෙලනේ උතරම කුකුලි වන්නේ නේද දැන් පොටයක් ගයි ඉතින් උදේ පාන්දරම මම වීඩියෝ එකක් ගත්තා.
මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඉර පායගෙන එනකොට මාරම ලස්සනක් මෙතන තියෙන්නේ. සිතක් නෑ මා ඔබෙන් විදිනා දෙන්නෙලා ඔබ මාරිත බාලා යන්න එපා මා හට පිටු පාලා ලං වෙලා ඉන්න කොමට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් විදිනා ඉතින් අපේ තව කට්ටියක් මෙතනට ආවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අපි එදා දවසත් ඉඳලා යන්න තීරණය කරා. මොකද මාර ලස්සන ලොකේෂන් එකක් හින්දා මේක. බාබකියු පැත්ත සම්පූර්ණ හැන්ඩල් කරේ සීයා තමයි. මොකද සීයාට බාබකියු විතරක් නෙමෙයි අනිත් කෑම උනත් රසට හදන්න පුළුවන්. මාළු කන එකක් හදනවා නම් ඉතිලා අපි නෑ උඩ පොකේ ගල්ුල කවුරුත් දරගෙනක් දාගෙන අයින් යකෝ ගමකට දර කඩන් ඇවිල්ලා යත්තා. Oh my god. ඔය බලා රාදී. කොහොමද තියෙන්නේ? මේ ආ දාන්නනේ. ඔව් කොහොමද තියෙන්නේ? ඔය ගඟට දාන්න එපා හැපෙද්ද ගංගා. මේ අපි අර මේ දෙක තුන සහ අර පත්තු කරන්නේ අර මේ ඒ තාමර අයින් කරන්නකො එතකොට. ඔය අයින් කරනවා. ඒක කන්ද වගේ ගහන්නේ තියෙන්නේ. කුළුණ අර මේක වගේ ගහන්නේ. පුතේ අයින් වෙන පුතේ වා සිත දුක් වේවි. Thank you.
Stuck on you. Better fool you too long. I was just waiting for you to come. Yes, I'm on my way. So hard to see. Never was a life you could put her off and lay by. Yes, I'm on my way. A mighty glad stay. ඉතින් යාළුවනේ මෙතනින් පස්සේ අපි හොම ගෙදරටම ආවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. තාම ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. මේ වගේම තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. සුබ දවසක් වේවා යාළුවනේ ඔයාලා හැමෝටම.